good morning guys. අද මම ඔයාලට යන්නේ ස්පෙෂල් වැඩකට. මොකද මම first time music video එකකට support කරන්න යන්නේ. මේක හරියන්නේ මට අරකිත් එක්ක වැඩ කරන්න බෑ හොඳේ. රෙද්ද. මේ රියැක්ට් සිග්නල් නෑ වගේ නේද? නදී මේ ඔයා මොකක්ද අනේ හැම වෙලාවෙම ඕක අල්ලල්ලා කරන්නේ? ඔයාට මේක කරන්න වෙනව කරන් යන්න. නදී උතර මොකද ඔයා කරන්නේ? චිත්‍රපටිය නැරඹුවට පස්සේ ඔබට දැනෙච්ච හැඟීම මොකක්ද? ඇත්තට මේ චිත්‍රපටිය දැකීමෙන් මට මං එදා ඉඳන් මං අවුරුදු ගානක් තිස්සේ බලාපු චිත්‍රපටිවල දර්ශන දිහා බැලුවාම මේ දර්ශන දිහා බැලුවාමත් ඒක සෑහෙන වෙනසක් තියෙනවා. මොකද කියන්නේ දැන් අපි දර්ශන තලයකට ගියාම ඒවැය තියෙන මේ සිටුවේෂන් එකයි මේ දර්ශන තලවලට තියෙන සිටුවේෂන් එක හාත්පසින්ම වෙනස්. ඇත්ත වශයෙන්ම අර ඒ මහා චිත්‍රපටි කරනවට වැඩිය මේ වගේ චිත්‍රපටය කරන එක හරි පහසුයි කියලා හුඟ දෙනෙක් හිතනවා. නමුත් එහෙම නෙමෙයි. මේ අතට අල්ලන්න බැරි මෙන්න මේ පොඩ්ඩීම කැමරා එකෙන් මේ හැම දෙයක්ම කරලා මහා විශාල පුළුල් තිරයක් මාර්ගයෙන් මේක විකාශනය කරනකොට ඇත්ත වශයෙන්ම මේ අර අධ්‍යක්ෂකතුමා විතරක් නෙමේ ඒකේ රඟපාන නළු නිළියන්ට උනත් හරි හැඟීමක් එනවා. මොකද මේ වගේ චිත්‍රපටයක් අපි තාම දැකලා නෑනේ. මේ පළවෙනි වතාව මම හිතන්නේ මම බලපු පළවෙනි වතාව මේ වගේ චිත්‍රපටයක්. මේ වගේ ඇත්ත වශයෙන්ම බොහොම සන්තෝෂයි අපේ සංජය මහත්මයා කරලා තියෙන්නේ ලොකු වැඩක් මේක මේ චිත්‍රපටි වලට. අපිට තව ඉස්සරහට බලාගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ වගේ කට්ටිය තව ඉස්සරහට එන්න ඕනේ. සංජය මහත්මයාලා වගේ කට්ටිය තව ඉස්සරහට එන්න ඕනේ. මේ වගේ තව තවත් නිර්මාණ කරන්න ඕනේ. ඒ නිර්මාණ වලින් තමයි අපේ පිටිපස්සේ ඉන්න තවත් මේ ශේෂ්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට සෑහෙන අත්දැකීම් ගන්න පුළුවන් මේ වගේ චිත්‍රපටි බලලා. ඉතින් මං හැරිම සන්තෝෂ වෙනවා මේක මේ බැලුවට පස්සේ. මේ අවස්ථාවේ අපිත් එක්ක එකතු වෙන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා සංජය දිසානායක මහත්මයා. මම මේ වෙලාවේ ඔබගෙන් අහන්න කැමති මොකද දැනෙන හැඟීම? ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. මොකද මේක මගේ පළවෙනි චිත්‍රපටය මේ විදිහට එළියට දාපු. ඒ වගේම මේ ආපු ඔඩියන්ස් එක ෆවුන්ඩ් ෆුටේජ් කියන ස්ටයිල් එක බාරගත්ත විදිහ ගැන තෘප්තියක් තියෙනවා. මේ චිත්‍රපටිය රූගත කරනකොට ඔබට ඇතිවෙච්ච අභියෝග ගැන කියන්නේ සුන්දර අවස්ථා ඇති. එකක් දෙකක් ගැන මතක් කරු. අභියෝග කියන්නේ ඇත්තටම මේක මුළු චිත්‍රපටියම අභියෝගයක් තමයි. මේක මේ පොඩි කැමරාවක් පාවිච්චි කරලා ලයිටින් මුකුත් නැතුව රෙකෝඩින් මුකුත් නැතුව අපි මොකක් හරි ෂොට් එකක් සීන් එකක් රූගත කෙරුවගෙන් පස්සේ අපිට ඇත්තට මේක හරියට රූගත වෙලාද කියලා බලාගන්න විදිහක් නැහැ. අර කැමරාවේ පොඩි ස්ක්‍රීන් එකෙන් අපි බලන්නේ විතර. සමහරවිට ඔයගේ වොයිස් එක ඇහෙන්නේ හරියට. ඉතින් ඒක අර චිත්‍රපටය බලද්දි තේරෙනවා මොකද ඒකෙම තියෙන මයික් එකෙන් අපි ඔක රෙකෝඩ් කරේ. ඉතින් ඒ නිසා මේ හැමතිස්සෙම ලොකු අභියෝගයක් වුණා මේ වැඩේ කරන්නම ලොකු අභියෝගයක් වුණා.
මුල් පටන් ගත්ත දවසේ ඉඳලා. අනිත් එක තමයි එඩිටින් වලට ගියාගෙන පස්සේ මේ වගේ ෆෝන් ෆුටේජ් ස්ටයිල් එකේ වැඩක් එඩිට් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. වැඩිම කාලයක් ගිය එකට. ඇත්තටම කියන්න ඕනේ මේගොල්ලෝ දැන් මෙතනින් බහුතරයක් ලංකාවේ පවතින ටෙලි නාට්‍යවල වගේ ඇක්ට් කරන ඒ කියන්නේ යම් යම් චරිතවල ඇක්ට් කරන ඉදිරියට එමින් පවතින චරිත කීපයක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ දේවල් කිව්වගෙන් පස්සේ දැන් සාමාන්‍ය සෙටප් එක අපි දන්නවා කැමරාවක් ලොකු කැමරාවක් ලයිටිං සෙටප් එක මයික්ස් මේ ඔක්කොමත් වට කරගෙන ෂූට් කරන ෂූට් එකක් නැතුව මේ නිකම් පොඩි කැමරාවකින් කරන ෂූට් එකකට එකඟ වෙනවා කියන්නේ සමහර විට ඒගොල්ලන්ගේ වෘත්තියට ඒක හානියක් වෙන්නත් පුළුවන් මේක හරියට උනේ නැත්තම්. නමුත් ඒගොල්ලෝ ඒ රිස්ක් එක ගත්තා. ඒක මාරම වටිනවා. මට මාර සහයෝගයක් දුන්නා ඒගොල්ලෝ. ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු කියන්නේ තව නිර්මාණ එන්න තියෙනවද? තව නිර්මාණ කියන්නේ ඉතින් තව නිර්මාණ ගැන හිතමින් ඉන්නවා. ඉතින් ඉදිරියේදීත් බලනවා ඉතින් වෙනස් වැඩක් කරන්න. චරිත ප්‍රතිනිර්මාණය කර ගැනීම තමයි මං හිතන්නේ නළුවෙක්ගේ ප්‍රධාන කාර්යය. මම හිතන්නේ සියලුම ශිල්පීන් ශිල්පිනියන් මේ චිත්‍රපටයට දායක වෙච්චි තමන්ගේ රංගන දායකත්වයේ උපරිමයෙන්ම ලබලා දීලා තියෙනවා. ඒ ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා. මම දන්න හඳුනන මා ළඟින් ආශ්‍රය කරන ශිල්පීන් කීප දෙනෙකුත් ශිල්පිනියන් කීප දෙනෙකුත් මේ රංගනයෙන් දායක වෙනවා. ඔවුන් ඒ චරිතවලට සිය යන්නේ මේ උපරිම දායකත්වය ලබලා දීලා තියෙනවා. අවස්ථාවේ අපිත් එක්ක එකතු වෙනවා චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණ කෙනෙක්. මම පවන්ත බක්ෂන් කපුදන්ත්‍රී මම මෙම චිත්‍රපටයේ කමේෂ් කියන චරිතයට තමයි රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ. ඉතින් මම වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඊට අමතරව මම රංගන කටයුතු නියැලෙන නිරත වෙන රංගන ශිල්පියෙක්ට කටයුතු කරනවා. ඉතින් බොහෝ නිර්මාණයන් වලට මම රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් සංජය අයියාගේ මෙම නිර්මාණයට රංගනයෙන් දායකත්වය ලබා දීම සඳහා මම තෝරගත් එකට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මොකද අපේ ජීවිතය වටා ගොඩනැගිලා තියෙන විද්‍යාව මේ විද්‍යා ප්‍රබන්ධයක් මුල් කරගෙන තමයි මෙම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මෙවැනි දෙයකට ප්‍රේක්ෂකයා යොමු කිරීම ප්‍රේක්ෂකයා අවධානය ඇති කිරීමට ගත්ත මේ සංජය ගත්ත මේ ප්‍රයන්තය ඉතාමත් අගය කරන්න ඕනේ. ඉතින් හරි සතුටුයි ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න කියලා සංජයට ශක්ති ධෛර්ය වාසනාව ලැබේවායි කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. පිට එක්ක එකතු වෙනවා චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙච්ච රංගන ශිල්පිනියක්. මම ඉමේෂා ඉදිරිපක්ෂ මම මේකට රංගනයෙන් දායක වුණා. වැඩේ ගැන කතා කළොත් සංජය දිසානායක සංජය අයියා අධ්‍යක්ෂණය කළා. ඒ වගේම පිටපත එඩිටිං VFX හැමදේම යාගේ. ඉතින් මෙහෙම වැඩක් කරනවා කියලා සංජය කතා කරා නම් මේ විදිහේ වැඩක් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා කියලා. මගේ ඉතින් එයා ස්ක්‍රිප්ට් එකක් දාලා තිබ්බා. ඉතින් අපි බලලා ඉතින් වැඩේ කරමු කියලා ඩේට් ඒ කියන්නේ එක පාටක් නෙමෙයි අපි සාකච්ඡා මේ කියන්නේ මේක වෙනස් විදිහේ වැඩක් නිසා අපි සාකච්ඡාවට කීපයක්ම ගියා. ඉතින් අපි කතා කළා ඊට පස්සේ අපි හරි වැඩේට ෆයිනලයිස් කරගෙන වැඩේට අපි ගියා. ඉතින් අද වෙනස් විදිහේ වැඩක්. ඇත්තට මට මේක තියෙන විශේෂත්වය තමයි මේක වෙනස් විදිහේ වැඩක්. ඒ කියන්නේ ෆවුන්ඩ් ෆුටේජ් ස්ටයිල් එකකට පොඩි කැමරා එකකින් කරපු වෙනස් වැඩක්. ඒක මට හරිම විශේෂයි. මොකද මම ෆස්ට් ටයිම් තමයි ඒ විදිහේ වැඩ කරන්න ලැබුණේ. අපේ ක්‍රූ එක ගැන කතා කළොත් ඔක්කොම සමහර අය අපිට එදාම හම්බෙච්ච අය, සමහර අය කලින් අපි වැඩ කරලා තියෙන කට්ටිය. ඉතින් එහෙම හරිම සහයෝගයෙන් අපි වැඩ කළා. ඉතින් අද ෆිල්ම් එක ප්‍රීමියර් කරලා තිනවා. ප්‍රීමියර් කරලා ඉවරලා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරات එක්ක ඉතින් ඇත්තටම හිතට හරිම සතුටක් දැනෙනවා. මේ අවස්ථාවේ අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ මාධ්‍යවේදී දිල්ෂාන් පතිටගේ මහත්මයා. මට කියන්නකෝ ඇත්තටම මගේත් ගුරුවරයා මට කියන්නකො මේ චිත්‍රපටිය ගැන දැනෙන ඔබට දැනෙන හැඟීම මොකක්ද කියලා. ඔව් සමිත ඇත්තටම මානව ඩිස්ට්‍රික්ට් කියලා කියන්නේ ලංකාවේ මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක තුල ටර්නින් පොයින්ට් එකක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් සාමාන්‍යයෙන් චිත්‍රපටයක් ගත්තට පස්සේදී දැන් මේ චිත්‍රපටයක ෆ්‍රේම් තියෙනවා. ෆිල්ම් ඇන්ගල් තියෙනවා. ඒ ඇන්ගල් ෆ්‍රේම් ඔය හැම දෙයක්ම අපි රාමුගත වෙලානේ බලලා තියෙන්නේ මෙච්චර කාලයක්. හැබැයි දැන් මේ ෆුටේජ් වල ගත්තට පස්සේ දැන් මේක සාමාන්‍යයෙන් ඉදිරියට අපි කරන බ්ලොග් එකක් වගේ.
දැන් ඒ වගේ ඒකින් එන කෝණවලින් බැලුවට පස්සේ මේක ඇත්තටම හිතාගන්න බෑ මේක චිත්‍රපටයක්ද අපින ටික්ටොක් එකක් බලනවා වගේ කියලා. හැබැයි ඇත්තටම අපි ඒක ඇතුළට ආකර්ෂණය වුණා. සංජය ඇත්තටම මේකදී හරි දක්ෂ විදිහට ප්‍රේක්ෂකයව ආකර්ෂණය කරගන්න විදිහට මේ ෆොටේජ් විදිහට මේ මානෝඩ් ස්ටේට් එක අරගෙන තිබුණා. ඒක ඇත්තටම බොහොම අපූර්ව දක්ෂතාවයක්. දැන් ලෝක ඉතිහාසය ගත්තට පස්සේදී මේ ශානරේ චිත්‍රපට තියෙනවා සමිත සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. ඒක ලෝක ඉතිහාසයේ. හැබැයි ලංකා ඉතිහාසයේ මම දැකපු පළවෙනි වතාව මේ ශානරයේ චිත්‍රපටයක් මානෝඩ් ස්ටේට්. ඒක නිසා ලංකා සිනමාවේ අර දැවැන්ත හැරවුම් ලක්ෂයක් විදිහට මට මේක හඳුනා දෙන්න පුළුවන්. රටම කතා කරන සිනමා නිර්මාණයක් වෙනවා මානෝඩ් ස්ටේට්. මොකද මේකේ තිබුණ මේ විද්‍යාත්මකව අපිට නිකන්වත් හිතන්න බෑ මේ විද්‍යාත්මක ප්‍රබන්ධයක් කියලා මේක. මුලින් පටන් ගත්ත එක විදිහකට ඉවර වුණේ තව විදිහකට. විශිෂ්ට නිර්මාණයක් මානෝඩ් ස්ටේට්. ඒ නිසා මම කියන්නේ හැම කෙනාම බලන්න. බලලා අදහසක් දක්වන්න. මොකද මේ තමයි ලාංකීය සිනමාවේ අනාගතයේ හැරවුම් ලක්ෂ. මේ අවස්ථාවේ අපිත් එක්ක එකතු වෙනවා චිත්‍රපටයේ රංගන දායකත්වයේ සැපයූ ටිෂාන් වීරසිංහ අයියව. චිත්‍රපටිය ගැන කිව්වොත් මේක ෆවුන් ෆොටේජස් ස්ටයිල් එකට කරන ලංකා පාලන චිත්‍රපටිය. එතකොට ඒ වගේ ඒක ඇට්කන් ලැබිච්චක ලොකු ගෞරවයක්. ලංකායි ශ්‍රී ලංකන් ෆස්ට් ටයිම් වැඩක. සංජය ගැන කිව්වොත් ඇත්තරම වෙනස් විදිහට හිතන අධ්‍යක්ෂකවරයෙක්, වෙනස්ම විදිහේ අදහස් තියෙන, වෙනස්ම විදිහේ නිව් ජෙනරේෂන් එකට ගැලපෙන. ඒ කියන්නේ ලංකාවේ ඉස්සරහට එන්න ඉන්න ජෙනරේෂන් එකට ගැලපෙන විදිහේ නිර්මාණ කරන්න හොඳ, ඒ කියන්නේ ඒ වගේ අදහස් තියෙන කෙනෙක් තමයි සංජය අයියා. ඉතින් ගොඩක් ගැන මේක ක්‍රූ එක ගත්තත් අපි අර සාමාන්‍ය ක්‍රූ එකත් සහයෝගයෙන් ක්‍රූ එකක් විදිහට වැඩ කරපු අවස්ථාවක්. ඒකට දැන් අර ඉස්සරහට එන ඉදිරි මාකට් එකට සිනමාව කියන්නේත් කර්මාන්තයක්. ඉතින් ඒකේ ඉදිරි මාකට් එකට ඉදිරියට එන නිර්මාණවලට බොහොම ගැළපෙන නිර්මාණයක් කියලා මම හිතනවා වෙනස් විදිහට යන හින්දා. මොකද දැන් මේ වෙනකොට ලංකාවේ සාමාන්‍ය සිනමාව කියන එක ටිකක් හොඳ තත්ත්වයක තියෙනවා. දැන් රාණි වාලම්පුරි වගේ ෆිල්ම්ස් ගත්තොත්, මෝඩ තරදුවේ ඊයේ පෙරේදා ආවේ, ඒ වගේ ඒවා ගත්තොත් සිනමාව කියන එක ටික කියන්නේ කලින් තිබුණට වැඩිය ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ එන කාලෙක මේ වගේ අලුත් ජෙනරේෂන් එකේ අලුත් අධ්‍යක්ෂකනේ අලුත් විදිහට හිතන ඉන්ටර්නැෂනල් මට්ටමේ හිතන ගොඩක්ම ඉන්ටර්නැෂනල් මට්ටමේ නිර්මාණ කරන්න පුළුවන් අධ්‍යක්ෂකවරු තව ලංකාවේ ගොඩක් ඉන්නවා. මම අර නිෂ්පාදකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ වෙනස් විදියට හිතන, වෙනස් විදියට වැඩ කරන අධ්‍යක්ෂකවරයෙක්ට තමන් ඉන්වෙස්ට් එක දාන්න. හේතුව කවදත් ඒක ලොස්ට් එකක් වෙන එකක් නෑ කියන එක මට හිතෙනවා. මාකටිං පැත්තෙන් ගත්තත් මොකද ලංකාවට ඉස්සරහට ඕන වෙන්නේ මේ වගේ දේවල්. ඉදිරි පරම්පරාවට, ඉදිරි ජෙනරේෂන් එකට අවශ්‍ය වෙන විදිහේ ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන විදිහේ කන්සෙප්ට්ස් වලට යන අධ්‍යක්ෂකවරුන්ටත් ඒ වගේ අධ්‍යක්ෂකවරු තව ගොඩක් ඉන්නවා ලංකාවේ. සංජය අයියා වගේම තව ගොඩක් ඉන්නවා. ඒ වගේ වැඩ කරන ගොඩක් අය මම පෞද්ගලිකව හඳුන්වලා ඉන්නවා. ඉතින් ඒ වගේ අය වෙනුවෙන් තමන්ගේ ඉන්වෙස්ට් එක යොදවන්න කියන එක ලංකාවේ ඉන්න නිෂ්පාදකවරුන්ගේ ප්‍රොඩියුසර්ස්ලා ආදරෙන් ඉල්ලනවා. ඔව්, මේ අවස්ථාවේ අපිත් එක්ක එකතු වෙනවා චිත්‍රපටයේ රංගන දායකත්වයේ සැපයූ රංගන ශිල්පියෙක්. මගේ නම සජිත් චතුරංග. මම ගෙවල් කැලණි මුල්ල. මගේ චරිතෙත් සජිත් කියලා තමයි චරිතෙට තමයි මට හම්බුනේ. දැනෙමෙන් කියන්නේ මම කලින් ඔය වගේ YouTube එකේ ටෙලිනාට්‍ය වල දායක වෙලා තියෙනවා. ඒ වුණත් මේ වගේ තැනකට ගෙනාවේ අපේ සංජය දිසානායක අයියා. ඒකට මගේ තිසර සහෝදරයා තමයි මෙතන දෙන්නේ කිව්වේ. මම මේ චරිතය කරන්නේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් චරිතයක් නිරූපණය කරනවා. මගේ කුඩා චරිතයක් වුණත් මගේ ප්‍රේමය මම ඒකට දායකත්වයේ යොමු කරලා තියෙනවා. දැන් අපි ලංකාවේ බැලුවොත් ඔය ෆවුන්ඩ් ෆුටේජ් කියන එක මේ ලංකාවේ වැඩි නෑ. මට පේන විදිහට පළවෙනි තැන තමයි තියෙන්නේ මේක. ඒක පළවෙනි දායකත්වය කරත් අපේ සංජය තමයි. ඒකට ඉදිරිපත් වෙන්න හැමෙම මට ඇත්තටම ලොකු භාග්‍යයක් ඇත්තටම. ඒ කියන්න ඕන මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට තිසරටත් සංජයට බොහොම ස්තුති වෙනවා.
අවස්ථාව අපිත් එක්ක එකතු වෙනවා චිත්‍රපටයේ නදී මානවඩු කියන චරිතය. මගේ නම යශෝධර අමර වික්‍රම. එතකොට මම තමයි නදී මානවඩු කියන කැරක්ටර් එක ෆිල්ම් එක ඇතුළේ කරන්නේ. ෆිල්ම් එක ගැන කතා කරොත් අපිටත් ලොකු සර්ප්‍රයිස් එකක් සමහර අවස්ථාවල මම හිතන්නේ සංජය අයියා අපි ගහපු ෆොටෝ එකක්වත් අතෑරලා නැහැ. ඒ ඔක්කොම අයියා පාවිච්චි කරලා තියෙනවා ෆිල්ම් එකේ ගලාගෙන යන්න. ඉතින් ඇත්තටම හරි සතුටුයි. මොකද අර ෆවුන්ඩ් ෆුටේජ් කියන ආරෙන් ලංකාව ඇතුළේ බිහි වෙච්ච පළවෙනි ෆිල්ම් එක. ඉතින් ඒකේ ඇක්ට් කරන්න ලැබිච්ච එක ලොකු සතුටක්. සහ මම විශ් කරනවා සංජය අයියට ඉදිරි ගමනට සුබ පතනවා. සහ මේ වගේ තව නිර්මාණ. ඒ කියන්නේ මේක පිටසක්වල ජීවීන් තේමා කරගත්ත විද්‍යා ප්‍රබන්ධ තේමාවට අයිති ෆිල්ම් එකක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ලංකාව ඇතුලේ මේ වගේ තව ෆිල්ම් බිහි වෙයි. ඇත්තටම සතුටුයි මට මේ වගේ ෆිල්ම් එකකට දායක වෙන්න ලැබිච්ච එක. මම හිතනවා මම මගින් වෙන්න ඕනි දේ හරියට කරා කියන එක. මේ අවස්ථාවේ අපිත් එක්ක එකතු වෙනවා චිත්‍රපටයේ රංගන ශිල්පියෙක්. ඇත්තටම චිත්‍රපටයේ රංගනයට අමතරව මම මේකේ සහායධ්‍යක්ෂකවරයා වෙනවා. ඉතින් මේක ස්ටයිල් එක ගොඩක් වෙනස්. මේක අර සාමාන්‍යයෙන් අපි කැමරා සෙටප් එකක් දාලා රංගන කටයුතු වල යෙදෙන විදිහ නෙමෙයි අපිට මේකේ වැඩ සිද්ධ ගන්න වෙන්නේ. ඉතින් මේ ස්ටයිල් එක ගත්තොත් ෆවුන්ඩ් ෆුටේජ් ස්ටයිල් එකට මේක අපි කරපු වෙනස්ම වැඩක්. මම ලංකාවේ එහෙම දැකලා නැහැ වැඩක්. අපි මේකට යොදාගත්ත තාක්ෂණය ගොඩක්ම එඩිටිං පැත්තෙන් එතකොට අපිට කරන්න පුළුවන් රංගනයේ පැත්තෙන් අපි ගොඩක් try කරා මේ වැඩේ සාර්ථක කරගන්න. මම හිතනවා ෆිල්ම් එක බැලුවට පස්සේ අපේ වැඩේ අති සාර්ථකයි. ඉතින් මේක අඩුපාඩු ඇති. එතකොට අපි හිතන්න ඕනි මේ වෙලාවේ ටික හදාගෙන මේක අවස්ථාවක් කරගන්න ඕන. අපි තියෙන අඩුපාඩු ටික හදාගන්න. හදාගෙන ඉස්සරහට මීට එහා ගිය අපේ සිනමාවට දෙයක් එකතු කරන්න පුළුවන් විදිහේ වැඩක් අපි කරන්න දැන් ඉඳලා සැලසුම් කරන්න ඕනේ. අපි සැලසුම් දැම්ම හදන් යනවා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා සංජය අයියට මම මේ වැඩේට තෝරගත්තට මම විශ්වාස කළා මට වගකීම් ගොඩක් දුන්නට. ඇත්තටම හරි සතුටින් කරපු වැඩක්. ඒක අපි හැමෝම එකතු වෙලා කරපු වැඩක්. මේක එක ටීම් එකක් කියනකට වඩා එක පවුලක් කියන්න මම හරි කැමතියි. හරි ආදරණීය වැඩක්. ඒ ආදරණීය වැඩේ ඇතුලේ භයානක කතාවක් දෙන්න තමයි අපි try කරේ. ඉතින් ඔයාලටත් ඔයාලගේ මාධ්‍ය ජාලයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ මේ සහයෝගයක් ලබා දෙනවට. ස්තුතියි. ඔබගේත් සියලුම අනාගත වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.